මේ වීඩියෝෙන් කතා කරන්නේ කොහොමද මේ වගේ ටෙක්ස්ට් ඉන්ක්ලූඩ් වෙන නම්බරකින් තව නම්බරයක් වැඩි කරන්න කියන එක. අපි මේකේ පළවෙනි පාර්ට් එක කරා left and find function දෙක use කරලා කොහොමද මේ දෙක වැඩි කරගන්න කියන එක. දැන් කතා කරන්නේ text split එකයි double dash magic එක use කරලා කොහොමද මේක කරන්න කියන එක. අපි බලමු කොහොමද ගන්න කියන එක. මුලින්ම type කරගන්න text split කියලා. ඊට පස්සේ අදාළ ටෙක්ස්ට් එක ගැන ටෙක්ස්ට් ඉන්ක්ලූඩ් වෙන සෙල් එක සිලෙක්ට් කරගන්න. අපි සම්පූර්ණ මේකට රේන්ජ් එකම සිලෙක්ට් කරනවා. අනිවාර්යයෙන්ම දෙන්න සම්පූර්ණ රේන්ජ් එකම සිලෙක්ට් කරනවා. ඊට පස්සේ ඔයා ටයිප් කරන්න from delimit එක මොකක්ද කියන එක. delimit එක තමයි ස්පේස් එක. මෙතන මේ ස්පේස් යන තියෙන දෙකයි ටෙක්ස්ට් එක අතර. එතකොට එනං අපි ඒක ඉන්වර්ට් කමාස් ඇතුලේ ස්පේස් එක ටයිප් කරනවා. ඊට පස්සේ බ්‍රැකට් එක ක්ලෝස් කරලා එන්ටර් කරන්න. ඊට පස්සේ දැන් යා මේ මෙතන අරගෙන තියෙනවා නම්බර්ස් ටික විතරක්. හැබැයි මෙතන අරගෙන තියෙන්නේ ටෙක්ස්ට් එකක් විදියට. මෙතන ටෝටල් වෙන්නේ නැහැ. මේක සිලෙක්ට් කරාට අපිට ටෝටල් එක පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ මේක ටෙක්ස්ට් එකක් විතරක් තියෙන්නේ. අපිට පුළුවන් මේකට අපි අර කලින් මම කියලා දීපු ඩබල් ඩෑෂ් මැජික් එක දාන්න. මෙතන ටෙක්ස්ට් ස්ප්ලිට් කියන තැනට ගිහිල්ලා පටන් ගන්න තැනට ෆන්ක්ෂන් එක ඔයා ඩෑෂ් දෙකක් එන්ටර් කරලා එන්ටර් ප්‍රෙස් කරන්න. අන්න දැන් මෙයා ගත්ත නම්බර් එකක් විදියට. ඒ කියන්නේ මේ තියෙන නම්බර්ස් විදියට. දැන් මේකේ ටෝටල් එක ඇවිත් දෙනවා. මෙහෙම සිලෙක්ට් කරාම 120යි කියලා. අන්න දැන් අපිට පුළුවන් මේ නම්බර් සෙට් එක වැඩි කරන්න මේ ප්‍රයිස් එකේ. ඔයා මෙතන මල්ටිප්ලිකේෂන් මාක් එක දීලා සම්පූර්ණ මේ රේන්ජ් එකම දෙන්න. මේ ආන්සර්ස් ටිකම මෙතන ආවා.